කලාය කියන්නේ හරිය අපූර්ව උපසංස්කෘතියක් තියෙන තැනක්. ගොඩබෑම් පැටවීම් ක්‍රියාවලියට එහා ගිය සොඳුරු මිනිසුන්ගේ තෝතැන්නක්. විවිධ කලා ශිල්පයන්ට දක්ෂතා දක්වන බොහෝ පිරිසක් මේ වරාය කෙම්බිමේ ඉන්නවා. අද දවසේ අපිත් එක්ක රංගමඩලට එකතු වෙනවා එවැනි දක්ෂතා රැසක් සපිරි සොඳුරු කලා ශිල්පියෙක්. ඔහු නමින් ප්‍රියන්ජිත් බණ්ඩාර. ආයුබෝවන් ප්‍රියන්ජිත්. ආයුබෝවන්. ඔබ මුලින්ම ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ වේදිකාවෙන්. කියන්නේ ප්‍රාසංගික වේදිකාවෙන්. ඒ ගැන කතා කරමු අපි. මෙහෙමයි මම මගේ ඉස්සෙල්ලාම මේ වේදිකාවට මම සම්බන්ධ වෙන්නේ 1985 හේමසිරි හල්පිට කියන කෘතහස්ත කලාවේදියා තමයි මාව ප්‍රසංග වේදිකාවට එකතු කරන්නේ. එතුමත් එක්ක මම දීර්ඝ කාලයක් සංගීත ප්‍රසංග වේදිකාව තුල වැඩ කළා. ඉතින් ඒ අතරින් ලංකාවේ ප්‍රධානතම ගායක වාදක මඩුළු Blue Shadows, Sunshine, Night Riders, Saman and the Clank යන වාදක මඩුළුත් එක්ක ප්‍රසංග නිවේදකයෙක් විදිහට මම මගේ කලා දිවිය ඒ විදිහට තමයි ආරම්භ වුණේ. ප්‍රාසංගික වේදිකාවෙන් පස්සේ ඔබ අත්පොත් තබන්නේ වේදිකාවට. ඒ ගැනත් අපි මතක්. ඊට පස්සේ මගේ මතකයේ හැටියට 1989 වගේ 89 මාර්තු මාස 31 වෙනිදා එම්ෆිලිස්ටන් රඟහලේදී මඩ කියලා වේදිකා නාට්‍යයක් වේදිකාගත වෙනවා. ඒ වේදිකා නාට්‍යයෙන් තමයි මගේ වේදිකා ගමන ආරම්භ වෙන්නේ. කොහොමද දැන් මේ මඩ ගසා ගැනීම ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒක ඇත්තටම දේශපාලනික සම්ප්‍රදායක් එක්ක නිර්මාණය වුණු නාට්‍යයක්. ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන රඟහල් 4ක පමණයි වේදිකාගත කළේ. ඊට පස්සේ දේශපාලනික වාතාවරණයක් නිසා එය තහනම් කළා. ඊට පස්සෙ මම පොඩි නිහඬතාවයක් දෙනවා වේදිකාවට. නිහඬතාවයක් දීලා නැවතත් මගේ සුපුරුදු සංගීත ප්‍රසංග නිවේදකෙක් විදියට කටයුතු කරමින් ගියා. Karangkila cuma nana mekanian dianya. Nak kita belawe kita kubetes. Kila kagahan wa. Ada ukula anda lewat tu me batik kata tu hebat. Itu umbulake amma. Itu umbulake amma. Umbulawe duwe. Gelap. Dia tu kadulu. වලටාද වටිනාකමක් කැවිල්ල තියෙනවා මය පුතේ. ඔහු වේදිකාවෙන් පුංචි තිරය ජය ගන්නවා. ටෙලිනාට්‍ය කලාව තුළ අමතක නොවන චරිත රාශියක් ඔහු ජීවේ ලබා දෙනවා. මොකද්ද? මතක් කරමුද ඒ යට කියාව? මේමයි ඉස්සෙල්ලම මම මොහමඩ් සෆ්රාස්ගේ සාරංගනා කියන ටෙලිනාට්‍යයෙන් තමයි මගේ පුංචි තිරය විවෘත වෙන්නේ. ඊට පසුව මම ටෙලිනාට්‍ය 25ක විතර රංගපාලා තිනවා. ඒක තමයි ටෙලිනාට්‍ය කතන්දරේ. ඒ අතර මොනවද ඔබට සුවිශේෂී ටෙලිනාට්‍ය? සුවිශේෂී ටෙලිනාට්‍ය ගැන සටහන් කරොත් ශලනි තාරකත් එක්ක CU ටෙලිනාට්‍යයේ රංගපෑවා. ඒක ඊළඟට රොෂාන් පිලපිටියත් එක්ක සංසාරිණී ටෙලිනාට්‍යයේ රංගපෑවා. ඒ ටෙලිනාට්‍ය දෙකේම චරිත මගේ ජීවිතේට බොහොම සුවිශේෂයි. ඇත්තටම නේහා මේ වෙලාවේ මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඔයා බය නැති නිලියක් කියලා පෙන්වන්න. ඔයාගේ කැපැසිටි එක මොකක්ද කියලා පෙන්වන්න. මං හිතන්නේ මීට වඩා හොඳ chance එකක් එයි කියලා. ඉස්සෙල්ලා මිස්ටර් රංගමට කතාව කියලා ඉන්නකෝ. මේකට ලොකු බජට් එකක් නැහැ. ඒ වුණාට නේහට අපිට පුළුවන් ලක්ෂ 2ක් විතර ගෙවන්න. දැන් මොනෝ කරන්නද? හිත හදාගන්න බලපන්. හිත හදාගන්න කියන්නේ ලක්ෂ 950ක් විනාසයි. ලක්ෂ 950ක් පරාදයි. මා ඔබට කිව්වනේ නයිටැන්ගේල් ගහන්න එපා කියලා. මට තව සල්ලි තිබ්බනම් ගේමක් ගාලා වින් කර මේක බයි කරුවේ මම. මාමා එන්න. මොකද මේ පැත්තේ? මහත්තයෝ මගේ අලිවැඩි අහවරයි. ඊයේ රාත්‍රියේ වටක යායම අලියෝ පාගල මහත්තයෝ. ඉතින් ඉවර වුණා නම් මේ කලින් ඇවිල්ලා ඉල්ල ගන්න එපා. මහත්තයා පහුගිය දොහේ ඉස්පිරිතාලේනේ උන්නේ.
ඒකයි නාවේ. මන් නැති වුණාට මේ උපාලි මහත්තයලා හිටියානේ. එයාලගෙන් ඉල්ල ගන්න තිබ්බනේ. මං ආවා. ඒ එනකොට නේන්න. ඇයි නැවතුනේ? එනකොට මොකද උනේ? මක්කවත් නෑ මහත්තයෝ. දන්න දෙයක් හංගන්න නැතුව කියන්න. සිද්ධ වෙච්ච සංගතියන් ආරවුසලා ප්‍රශ්න ඇති කරන්න ඕනේ නෑනේ මහත්තයෝ. පුළුවන් නම් මට අලි වෙඩි දෙකක් දෙන්න. මට යන්න හැකි මහත්තයෝ. රූපන වේදික එහෙමත් නැත්නම් නළුවෙකුගේ එකම සිහිනය තමයි චිත්‍රපට කලාව. රිදී තිරේ ජය ගන්න එක. අද වෙනකොට බණ්ඩාර ප්‍රියන්ජිත් බණ්ඩාර මහතා රිදී තිරයක් ජයගෙන අවසන්. අපි ඒ ගැන කතා කරමු. මේමයි රිදී තිරය කියන්නේ උදේකාන්ත වර්ණසූරිය මහත්තයා තමයි මාව රිදී තිරයට ගත්තේ. ගිනි අපි සහ ගිනි කෙලි 2 චිත්‍රපටයේ තමයි මගේ චිත්‍රපටි කලාවේ ආරම්භය. එතනින් පසුව චිත්‍රපටි 8ක් විතර තිරගත වීමට නියමිතව තිබෙනවා මේ ඉදිරියට. ඒක තමයි චිත්‍රපටි ශේෂ්ඨයේ කතන්දරේ. ඒ අතරතුරේ ඔබ විලන් දැනීම් රසකට දායක වෙනවා. ඒ ගැනත් අපි කතා කරමු. විලන් දැන්වීම මෙහෙමයි ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ සමාගම් වල වෙළඳ දැන්වීම් 8ක පමණ මම ෆීචර් කැරක්ටර් කරලා තියෙනවා. තුවා මේ තුවා ගමම අස්සම් කරලා මට ලියවිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙයාට මේ පාරට යන බිම් කොටස වෙන තැනකින් දෙනවා කියලා. එකතු වෙමු මිනිස්සු වෙමු. වදන් ගැටුණු වටවලදී සාම කිව්වේ වටවල මත එකට ගැටුණු වටවලදී මත එකතු කළේ වටවල. මොකද ආයේ කියවන්න බැරි රචනා වගේක් තියෙනවා. බලමු. බොහෝ අත්දැකීම් මැදින් ඔබ අද වෙනකොට ජාත්‍යන්තර සිනමාවත් ජයගෙන තියෙනවා. ඒක නළුවෙකුට ලබා ගන්න පුළුවන් බොහොම විරල අවස්ථාවක් මම හිතන්නේ. බණ්ඩාර මහත්මයා අපිට ඒ ගැන පොඩ්ඩක් කියන්න කොහොමද ඔබට මේ ජාත්‍යන්තර සිනමාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙන්නේ? ඒක මට ගොඩාක් මගේ ශේෂ්ඨය තුල මගේ කලා දිවිය තුල ගොඩක් උපකාරී වුණා. ඒකට මම මතක් කරන්නට ඕන මේ වෙලාවේ ෆිල්ම් ටීම්හි සභාපතිතුමා ඒ කියන්නේ රවීන්ද්‍ර අන්දේනිය සර් ඒ වගේම තමයි කාස්ටිං ඩිරෙක්ටර් මහත්තයා. එතුමා මාව චිත්‍රපටි 4කට සම්බන්ධ කරා. ඒ චිත්‍රපටි 4න් චිත්‍රපටි 2ක් ඩුබායි රාජ්‍යයේ තිරගත වුණා. ඊට පස්සේ එක චිත්‍රපටියක් ඉන්දියාවේ තිරගත වුණා. ඊළඟට තව චිත්‍රපටියක් කැනඩාවේ ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකට මම ඉතාමත් හොඳ චරිතයක් කරා. දෙමළ චරිතයක් සපත්තු මහන්නේගේ සිවනාදන් කියන චරිතය. ඉතින් ඒක තාම සකස් වෙමින් පවතිනවා ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවල් එකට ඉදිරිපත් කරන්නට. මොනවද ඉදිරියේදී ඔබ දැක ගන්න පුළුවන් නිර්මාණ? නිර්මාණ කීපයකට මට කතා කරලා තියෙනවා. ඉතින් මට අද ගොඩක් සන්තෝෂ දවසක් හේතුව ජාත්‍යන්තර චිත්‍රපටයකට මට අද කතා කරා ෂෝන් මැක්සිමන් කියන ජාත්‍යන්තර බටහිර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. එතුමාගේ බාබරැල්ල කියලා චිත්‍රපටයක් මේ දිනවල රූපගත කරනවා. ඉතින් එහි ඉතාමත් පොඩි චරිතයකට මාව සම්බන්ධ කරගත්තා. ප්‍රධාන චරිතය කරන්නේ සරත් කුලාංග අයියා. ඉතින් ඒත් එක්කම එයාගේ දෙවනි චිත්‍රපටය බ්ලැක් ෆ්‍රයිඩේ ඒක ඇවිල්ලා මොනවාද ජේම්ස් බෝන් ෆිල්ම් එකක් වගේ යන එකක්. ඒකේ උප ප්‍රධාන චරිතයකටත් මාව අද කතා කරා. ඉතින් ඒක මට ලොකු සන්තෝෂයක් මාවැනි කලා ශිල්පියෙකුට ජාත්‍යන්තරයෙන් ඇරයුම් ලැබීම පිළිබඳව. අපටත් ඒ පිළිබඳ බොහොම සන්තෝෂයක් තියෙන. ඉතින් ඔබේ හෙට දවසට විශේෂයෙන්ම මේ ඔබේ නිර්මාණ ජීවිතයට වරාය අධිකාරී සංනිවේදන හා මහජන සම්බන්ධතා කොට්ටාශයෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තටම මම ඒ ගැන විශේෂයෙන් කතා කරන්නට ඕනේ. මගේ ඇත්තටම ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් 4ක 5ක පමණ මගේ ඉන්ටර්විව්ස් ගිහිල්ලා තියෙනවා. ඒ හැම ඉන්ටර්විව් එකදීම මම ආඩම්බරයෙන් කියනවා මම වරාය අධිකාරියේ මාධ්‍ය කොට්ටාශයේ සේවකයෙක් කියලා. ඉතින් ලංකාදීප සඳැල්ල පුවත්පතේ මෙන්න මෙහෙම සටහනකින් මගේ ආටිකල් එක පටන් අරන් තිබුණා. රංගනයෙන් නිවේදනයෙන් දස්කම් පාන වරායේ කලාකරුවා කියලා. ඉතින් මට ආයතනයට එකතු කරන්න පුළුවන් වුණු ඒ අභිමානය ගැන මම ගොඩාක් සන්තෝෂ වෙනවා. අපේ හදවතෙත් ඔබේ ඒ නිර්මාණ කෞශල්‍ය පිළිබඳ තියෙන්නේ
නොතිත් ආදරයක්. ඉතින් ඒ ආදරයත් පෙරදැරිව තවත් නිර්මාණ රැසකට දායකත්වය ලබන්නට ඔබට හැකි වේවායි පතමින් රංග මඩලට මෙලෙස සමුදෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. තවත් දවසක මෙවැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියෙක් සමගින් රංග මඩලට එනතෙක් ඔබට ආදරේ පිරි සොඳුරු දවසක්. ආයුබෝවන්.